දේශගුණය ඔබ කොරියාවට පැමිණෙන විට ඔබ කොරියාවේ සංචාරයේ යෙදෙන විට වැදගත් දේශගුණ තොරතුරු කොහොමද කොරියාවේ දේශගුණය? දේශගුණය ගැන වැදගත්ම දේ උෂ්ණත්වය. කොතරම් සීතලද? කොතරම් උණුසුම්ද? දෙවැනියට වැදගත් වර්ෂාපතනය. කොයිතරම් වහීවිද? නැතිනම් හිම වැටේවිද? ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකන් කොරියාවට ඔබ පැමිණෙනවා නම් මොකක්ද සුදුසුම ඇඳුම? සැලකිලිමත් විය යුතු දේශගුණය ගැන ඔබට මම දැන් කියන්නම්. පළාත අනුව ප්‍රදේශය අනුව වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ වෙනස්කම් ගැනත් දේශගුණ විශේෂතා ගැනත් මේ වීඩියෝවෙන් ඔබට හොඳින් තේරුම් යාවි. ජනවාරිය සීතලයි. වියලි. කොරියාවේ ජනවාරියට සයිබීරියාවේ සුළං රැලි බලපානවා. සයිබීරියාව හරිම අභිරහස් පෙදෙසක්. සයිබීරියාවේ සීත සුළං පහළට හමායන නිසා කොරියාවේ ශීත කාලය ඇත්තටම සීතලයි. සෝල් නගරයේ සීත උදෑසන සෙල්සියස් -12 සිට -18 දක්වා පහළ යනවා. -20 සිට -22 දක්වාම පහළ ගිය අවස්ථාවත් මින් පෙර වාර්තා වී තිබෙනවා. මෑතකදී නම් -19න් පහළට උෂ්ණත්වය පහළ බැස නැහැ. ගංවොන්ඩෝ කඳුකරයේ නම් ඇතැම් වෙලාවට -30 දක්වාම පහළ යනවා. එය අත්දකින්න ලැබෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔබට නම්. එහෙත් හමුදා සෙබළුන්ට නම් මෙහි අත්දැකීම් ඕන තරම්. ප්‍රවෘත්තිවලත් ඒ ගැන කියවෙනවා ඕන තරම්. ඇතැම් විට කොරියාව සීතලයි සයිබීරියාවට හා මැන්චූරියාවට වඩා. සමහර විට ඔබේ රටේ ඊටත් වඩා සීතල ඇති. -30ට -40ට එහි උෂ්ණත්වය බහිනවා ඇති. ඒත් ඔබේ රට ඇත්තේ උතුරු දේශාංශයට අංශක 50න්. අමතක කරන්න එපා. කොරියාව තියෙන්නේ උතුරු දේශාංශයට අංශක 37න්. උතුරු දේශාංශයට අංශක 37න් පිහිටි සීතලම රට කොරියාවයි. ජනවාරියේ කොරියාවට එන ඔබ උණුසුම් ඇඳුම් ඇඳීමයි සුදුසුම. සීතල සයිබීරියන් සුළං බටහිර මුහුදු පසු කරන විට හිම වලා සෑදෙනවා. කොරියාවේ බටහිර වෙරළේ ඇතැම් විට තදින් හිම වැටෙනවා. ඒත් ඒ හිම සෝල් වලට එන්නේ නැහැ. සෝල් වලට නිතරම හිම වැටෙන්නේ නැහැ. සෝල් වල දිනකට සෙන්ටිමීටර 10කට වඩා හිම වැටුණු අවස්ථා අවමයි. දිනකට සෙන්ටිමීටර 18කට වඩා හිම වැටුනේ පසුගිය අවුරුදු 100ටම අවස්ථා 6කයි. එයින් වාර 3ක්ම 2001ට පසුවයි. මෑතකදී තදින් හිම වැටුනේ කලාතුරකින් පමණයි. කරුණාකර සිහි තබා ගන්න. ජේජු දූපත උණුසුම්. ඉතින් ඔබ සීතල ගැන වද විය යුතු නැහැ. අයිස් මිදෙන හැටි හිම වැටෙන හැටි ජේජු දූපතේ නම් දකින්න නැහැ. ඒත් ජේජු දූපතේ දේශගුණය හුඟක් සීතල වුණු වෙලාවේ දින ගණනක් හිම කුණාටුවක් ඇවිත් ගුවන් ගමන් පවා අවලංගු වුණා. ඒක විශේෂ වාර්තාගත තත්වයක් නිසා. ඒ වගේ තත්වයකට ඔබට මුහුණ දෙන්න වෙන ඉඩකඩ හරිම අඩුයි. කොහොම නමුත් එහෙම තත්වයක් ආවත් ඒක දෛවය කියලා හිතන්න. ඒකට මුහුණ දෙන්න. දැන් පෙබරවාරිය. පෙබරවාරිය ඇත්තෙන්ම ශීත කාලය. පෙබරවාරිය අපූර්ව මාසයක්. රුසියාවේ මේ කාලෙට -20ට වඩා උෂ්ණත්වය අඩුයි. තායිවානයේ නම් අංශක 30 දක්වා උෂ්ණත්වය නගී. මුලින්ම කියන්න ඕනේ මං ඉපදුණු මාසය තමයි පෙබරවාරිය. -10ට විතර උෂ්ණත්වය බහින ශීත මාසය පෙබරවාරිය. ඒ පෙබරවාරියේ කාලගුණය නම් ටිකක් උණුසුම්. සෝල් වල වුණත් උදෑසනට උෂ්ණත්වය බිඳුවට අඩුවෙන්. මත්දහන වෙද්දි නම් නගිනව බිඳුවට වැඩියෙන්. මාසයේ අග වෙද්දි දේශගුණයේ නම් උණුසුම ඔබට දැනෙන්න පටන් ගන්නවා. හිම වුණත් කොයිතරම් වැටුණත් දවස් කීපයකින් දිය වී යනවා. ජේජු, බූසාන්, ඩේගු දකුණු කොටසේ කොරියාවේ. උණුසුම ඉහළ යනවා අංශක 20ට විතර සමහර අවස්ථාවේ. උණුසුම ක්‍රමයෙන් වැඩි වෙනවා ඒත් අඩු වැඩි වීම තියෙනවා. ඔබ ගියොතින් නැගෙනහිර කඳුකර පෙදෙසට ගංවොන්ඩෝ වලට උතුරු නැගෙනහිරෙන් සමහර විට වාරලි හමා එනවා. කොරියාවේ උතුරු නැගෙනහිර වායු පීඩනය වැඩි වෙද්දී නැගෙනහිර මුහුදු පසුකර එන සීත සුළං හිම වලාකුළු හදනවා. ඉතින් ගංවොන්ඩෝ වල නැගෙනහිර පෙදෙසේ හිම නම් ගොඩක් වැඩි. උදාහරණයකට සොක්චෝගන්නෙන් සහ පියොන්චාන්. හොඳයි යන්න පුළුවන් නම් ස්කී රිසෝට්ස් වෙත. පෙබරවාරියේදී තමයි වසන්ත කාලය ලං වෙන්නේ. ඒත් පෙබරවාරියේදී ශීත කාලයක් තවදුරටත් තියෙනවා. මාර්තුවේදී දේශගුණය ගොඩක් වෙනස් වෙනවා. මාර්තුවේදී උෂ්ණත්වය සාමාන්‍යයෙන් බිඳුවට වැඩියෙන්. ගොඩක් පෙදෙස්වල බිඳුවෙන් පහළ යන අවස්ථාවලුත් තියෙනවා. කොරියාවේ හදිසි ශීත ඍතුවක් අවසන් වරට ඇවිත් තියෙන්නේ මල් පිපෙන පටන් ගත්තු වසන්ත කාලයේ. සයිබීරියාවෙන් ශීත සුළං හමා එනවා. ඇතැම් විටක මාර්තුවත් ශීතල වෙනවා. මාර්තුවේ මැද වෙද්දී දේශගුණي උණුසුම්. ඉතින් ඔබට ගලවත හැකි ඔබේ උණුසුම් ඇඳුම්. පැඩින් කබා නැති නිසා වසන්ත කාලේ නිසා මට ඔබට හිමින් කතා කරන්න පුළුවන්. මාර්තු මැද සිට මත්දහනේ උණුසුම අංශක 10 සිට 20 තෙක් ඉහළ නගිනවා. ජේජු දූපතේ රේප් සීඩ් මල් පිපෙනවා.
සැබෑම වසන්ත කාලය එනවා. මාර්තුවේ මැද ස්කී රිසෝර්ට්ස් වල හිම තට්ටු ඉක්මනින් වියැකෙනවා. ඉතින් මාර්තුවේ මැද සිට ස්කී රිසෝර්ට්ස් වල නම් විනෝදය අඩු වෙනවා. ඒත් ඇතැම් වෙලාවට මාර්තු අග වෙනකම්ම ශීත දේශගුණය තියෙනවා. ශීතල හිම වැටෙන දවසුත් තියෙනවා. සාමාන්‍යයෙන් මාර්තුවේ වැඩිය වහින්නේ නම් නැහැ. ජේජු සහ දකුණු වෙරළේ දවසට මිලිමීටර 100 තරම් වැසි වැටෙන දින තියෙනවා. ඒත් ඒක විරලයි. මාර්තුවේ කාලගුණය හරිම අස්තිරයි. අප්‍රේල් තමයි නියමම වසන්ත කාලය. හැම තැනකම මල් පිපෙන කාලය. දිවා උණුසුම සෙල්සියස් 20ටත් වඩා වැඩි වෙන නිසා ඔබ එන්නේ උතුරු යුරෝපයෙන් හෝ කැනඩාවෙන් නම් ඒ කාලයට අත්කොට ඇඳුම් අඳින එකයි හොඳ. ඒත් අප්‍රේල් මාසය රස්නේ කියලා කියන්න නම් බෑ. දිග අත් එක්ක තුනී කබායක් වුණත් ඕන වෙන්න බැරි නැහැ. දකුණු බටහිරෙන් එන සුළං ප්‍රවාහය වැඩියෙන්ම එන්නේ චීනය පැත්තෙන්. ඒ සුළං හමායන විට උණුසුම නගිනවා ඉක්මනින්. සමහර විට වහිනවා හරිම තදින්. කොරියාවේ දකුණු පෙදෙස්වලට සමහර විට වහිනවා හරි තදින්. සමහර විට අප්‍රේල් වල උණුසුම ඉහළ යන්නත් පුළුවන්. මැයි මාසයේ උණුසුම්. අන්න ඒක තමයි ඔබට අත් කොටට අඳින්න පුළුවන් කාලය. කොරියාවේ මැයි මාසය වසන්තය හා ගිම්හානය අතරමැදි කාලයයි. සෝල් වල දිනකට මිලිමීටර 100ක් තරම් වැසි වැටෙන කාලයයි. ඇතැම් විට උණුසුම හුඟක් ඉහළ නගිනවා. දකුණු පෙදෙස්වල අංශක 33ටත් වඩා උණුසුම් වෙන්න පුළුවන්. ඒත් වාතයේ තෙතමනය අඩු නිසා හිරු එළියෙන් ආරක්ෂා වුණොත් මැයි ඊතරම් උණුසුම් නෑ. මැයි මාසය ඇතැම් විට ශීත කාලයේ අවසානයයි. ගන්වොන්ඩෝ වල කඳුකරයේ ඇතැම් විට හිම තියෙයි මැයි මාසයේ. නිතරම එහෙම වෙන්නේ නෑ තමයි. ඒත් සොල්දාදුවන්ට නම් මැයි මාසයේ හිම දකින්න ලැබේවි. ගන්වොන්ඩෝ වල කඳුකරයට ඔබ යනවා නම් මැයි මාසයේ ඔබ වාසනාවන්තයි නම් හිම දකින්න ලැබේවි. වසර කීපයකට වරක් ඒ සිදුවිය හැකියි. ජුනි නම් උණුසුම්. ජුනි මාසයේ රස්නේ. ඒත් ආර්ද්‍රතාවය අඩුයි. දේශගුණයේ උණුසුම් වුණත් ඔබට දැරිය හැකියි. ආර්ද්‍රතාවය අඩු නිසා හිරු එළියෙන් ආරක්ෂා වුණොත් ඔබ පිච්චෙන්නේ නැහැ. කොරියාවේ ජුනි මාසය යුරෝපයේ ගිම්හානය වගේ. ජුනි මාසයේ අග සිට වස්සානය ආරම්භයි. කොරියාවේ උතුරු දෙස සීත සුළං ප්‍රවාහය. කොරියාවේ දකුණු දෙස උණුසුම් සුළං ප්‍රවාහය. මේ දෙක එකතු වෙලා නොසෙල්වී තියෙනවා. වස්සානය ආරම්භුණාම දින ගණනක් වහිනවා. ඒත් හැමතිස්සෙම නම් වැසි වසින්නේ නැහැ. සමහර දවස් වැසි දවස්, සමහර විට පායන දවස්. වලා පිරෙන ඉර පායන අඳුරු වැහෙන දවස්. දේශගුණයේ වෙනස් වීම කිව නොහැකි තරම්. අනාවකි වෙන නොකිව්වත් වහින්න නම් පුළුවන්. තියාගත්තොත් හොඳයි කුඩයක් සූදානමින්. ගිම්හාන දේශගුණය අත් කොටට අඳින්න හොඳම කාලය. දැන් ජූලි මාසය. ජූලි මාසයේ උණුසුම්. වැස්ස නවතින්නේ ජූලි මාසයේදී. හරියටම කිව්වොත් වැහි නවතින්නේ ජූලියේ මැදදී. ඒත් සමහර විට වැහි නවතිනවා ජූලි වල මුලදීත්. දකුණු පෙරදිග කොරියාවේ වැහි කාලය නැවතුනාම ඊළඟට එන්නේ උතුරු පැසිෆික් හුළං ප්‍රවාහය. උතුරු පැසිෆික් හුළං උණුසුම් වාතය ඉහළ ගෙන ගියොත් දේශගුණය හොඳටම උණුසුම් වෙනවා. ජපානයට ඔබ ගොස් තිබේ නම් මෙවැනි අත්දැකීම් ලබා ඇති. ජපානයේ වගේම තෙතමනය වැඩි තද උණුසුම් දේශගුණයක්. ආර්ද්‍රතාවයෙන් වැඩි සෙල්සියස් 40ක් තරම් තද උණුසුමක් ඔබට අත්දකින්න ලැබේවි. ජූලියේදී දකුණු පෙරදිග හුළං නිතරම හමා එනවා. දකුණු පෙදෙස්වල උණුසුම් අංශක 40කට ආසන්න වෙනවා. ඇත්තෙන්ම සෝල්වල අංශක 36ක්. ගිම්හානයේ සාමාන්‍ය උෂ්ණත්ව මට්ටම එයයි. සෝල් නුවර අංශක 37ට වඩා උණුසුම් වුණු අවස්ථා විරලයි. ඒත් 2018 ගිම්හානයේදී ඒ වාර්තාව බිඳී ගියා. සෝල් වල උණුසුම අංශක 39.6කට ඉහළ ගියා. ශීත කාලයේ ශීතලම බවට සුප්‍රසිද්ධ හොංචොං වල 2018 දී වාර්තා වුණු උණුසුම අංශක 41ක්. කොරියාවේ උෂ්ණත්වය ගැන අලුත් ඉතිහාසයක් ලියවුණා. දැන් කොරියාවේ උණුසුම වැඩි. ගිම්හානයේදී ඒ උණුසුමට ඔබ සූදානම් විය යුතුයි. ආර්ද්‍රතාවය වැඩි නිසා ඔබ ආවේ යුරෝපයෙන් හෝ උතුරු ඇමරිකාවෙන් නම් උණුසුමට හුරු වෙන්න ඔබට ටිකක් අසීරු වේවි. ඒත් කොරියාවේ AC පහසුකම් ඉහළ නිසා සංචාරයේදී ඔබට අපහසුාවක් නොවේවි. ජූලි මාසයේ තදින්ම වහින්න පුළුවන්. වැහි කාලය අවසන් වුණත් තද වැසි වැටෙන්න පුළුවන්. සමහර විට ජූලියේදී ටයිෆෝන් කුණාටු වෙනවා. ජූලි මාසයේදී තදින්ම වහින්න පුළුවන් නිසා තද වැසි ගැන ඔබ නිතරම පරිස්සමින් සිටිය යුතුයි.
ජූලි මාසයේ විලාසිතා ගැන කෙටියෙන් කිවහුතින් අත්කොට ඇඳුම් සහ පටිසපත්තු තමයි ගැලපෙන්නේ නම්. ජූලි මැද සිට ක්‍රමයෙන් උදා වෙනවා නිවර්තන රාත්‍රිය. මං දන්නේ නෑ වෙනස් රටක කියවෙනවද ඒ අපූර්ව වචනය කියලා. හිමිදිරියේ අවම උෂ්ණත්වය සෙල්සියස් 25ක් ඉක්මවන විට උදෑසන උෂ්ණත්වය ඉහළ නගිනවා. කොරියාවේ අපූරු ලස්සන තැන් බොහොමයි. ඒත් ජූලිවල එලිමහන් ක්‍රියාකාරකම් වලදී පරිස්සම් විය යුතුයි. අගෝස්තුවත් උණුසුම් මාසයක්. අගෝස්තුවේ මැද වන තුරුම උණුසුම එලෙසම පවතිනවා. ජූලියේ මැද සිට අගෝස්තුවේ මැද වන තුරු කොරියාවේ දේශගුණය ඉතා උණුසුම් වෙන්න පුළුවන්. සමහර වසරවල එතරම්ම උණුසුම් නොවෙන්නත් පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් ඒ කාලය උණුසුම් කාලයක් නිසා උණුසුම දරන්න බැරි උදවිය පරිස්සම් විය යුතුයි. අගෝස්තුවේ ඉඳ හිටක තද වැසි වසනවා. දිනකට මිලිමීටර 300ටත් වඩා වැසි වැටෙන දින තිබෙනවා. දිනකට මිලිමීටර 100ක් 200ක් වැසි වැටෙන දවසුත් තිබෙනවා. අගෝස්තුවේ තද වැසි ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඇතැම් විට කුණාටු වෙනවා. කුණාටු ගැනත් ඔබ අවධානයෙන් ඉන්න ඕනේ. ඒත් අගෝස්තු මැද පහුවෙලා අගෝස්තුවේ අග වුණාම කාලගුණය ටිකක් සිසිල් වෙනවා. සෝල් නුවර උදෑසන උණුසුම සෙල්සියස් 20ට වහිනවා. ගම්වොන්ඩෝ වල එය අංශක 15ටත් පහළ යනවා. අගෝස්තුවේ අග ඔබ ගම්වොන්ඩෝ වෙත ගියොතින් ජනේලය ඇර තබා නින්දට වැටුණොතින් උදේ ඔබට බොහෝ සීතල දැනේවි. අගෝස්තුවේ අග වන විට ගිම්හානය අවසන්. දේශගුණයත් වෙනස් වෙනවා සැනෙන්. උණුසුම් ගිම්හානය අවසන්. දැන් සැප්තැම්බර්. සැප්තැම්බර් ඇරඹුමත් ගිම්හානය වගේම උණුසුම්. ඒත් තදටම නොවේ. ජුනි මාසයේ වගේ යුරෝපයේ ගිම්හානය වගේ ඔබ එන්නේ උතුරු යුරෝපය හෝ කැනඩාවෙන් නම් වේවි. සැප්තැම්බරයේ කාලගුණය ටිකක් උණුසුම් නිසා කවුරුත් නිතරම අඳින්නේ අත්කොටට. ඇතැම් විට ඉතා තදින් වහිනවා. පොතේ හැටියට සැප්තැම්බරයේ කුණාටු වෙන්නත් ඉඩ තියෙනවා. සැප්තැම්බර් කුණාටු වලට සූදානම්ව ඉන්න ඕනේ. සැප්තැම්බර් අගවන විට කාලගුණය වඩා සිසිල්. ගම්වොන්ඩෝ වල උදේ උණුසුම සෙල්සියස් 10ටත් වඩා අඩුයි. උසම කඳු පෙදෙස් වල අයිස් හෝ තුෂර මිදෙනවා. කාලගුණය ඉක්මනින් සිසිල් වෙනවා. ඒත් සෝල් ඇතුළුව බොහෝ පෙදෙස් වලට එය කිසි අපහසුවක් නොමැති කාලයක්. ඔක්තෝබරයේ උෂ්ණත්වය බොහොම වෙනස් වෙනවා. පැහැදිලිව කියනවා නම් අංශක 0 සහ අංශක 30. ඔක්තෝබරයේ සීතල උදෑසනක උෂ්ණත්වය අංශක 0ටම බහිනවා. උණුසුම් දිවා කාලයේ උෂ්ණත්වය අංශක 30 තෙක්ම නගිනවා. කාලගුණය මෙසේ වෙනස් වන නිසා සිසිරයට ඔබින ඇඳුම අඳින්න. හැබැයි ශීතලටත් උණුසුමටත් ලෑස්ති පිට ඉන්න. මං කිව්වොත් උදෑසනට අංශක 10ක් දවාලට අංශක 20ක් කියලා ඔක්තෝබරයේ සෝල් නුවර තත්වය ඒන් පැහැදිලි වෙනවා. අද්දිග ඇඳුම් සහ කබා එහෙට නම් කදිමයි. ඇතැම් විට ඔක්තෝබරයේ ටයිෆූන් එනවා. කොරියාව ඍජුව බලපෑ අවස්ථා කීපයක් තියෙනවා. ඒ ටයිෆූන් උතුරට ගමන් කරනකොට දකුණු දෙස උණුසුම් වායු ප්‍රවාහක් කොරියානු අර්ධද්වීපයට තල්ලු වන නිසා දිවා කල උණුසුම සෙල්සියස් 30ට පමණ ඉහළ යනවා. ගිම්හානයේ වැනි උණුසුමක් తాවකාලිකව හටගන්නවා. ඒත් එය විරලයි. සුවදායී සිසිර කාලගුණය විඳගන්න ඔබට හැකි. නොවැම්බරයේ සිසිල් කියලා මං කිව්වොතින් එය වඩාත් සුදුසුයි. ඇතැම් විට ශීතයි. උදෑසන උණුසුම අංශක 5ටත් වඩා පහළ යනවා. දිවා කාලයේ උණුසුම එතරම් ඉහළ යන්නේ නැහැ. ශීත හෝ උණුසුම් වූ විට දිවා කාලයේ උෂ්ණත්ව වල ලොකු වෙනසක් වෙනවා. ඉතින් ඔබේ ජැකට් රෙඩි කරගන්න. අවශ්‍ය වෙලාවට තියෙන්න පැඩින් ලෑස්ති කරගන්න. කබායක් අඳිනවා නම් වඩා හොඳයි. ඇඳුම් ඝන වෙන්න පටන් ගන්නේ නොවැම්බරයේ තමයි. උණුසුම් ඇඳුම් අඳින්න වෙනවා. නොවැම්බරයේ මුල්ම හිමපතනය සිදුවෙන්න ඉඩකඩ බොහොමයි. කොරියාවේ උතුරු බටහිරෙන් සීත සුළං හමන නිසා කලින් කලට ශීත කාලගුණය එනවා. ශීත ඍතුව ඉක්මනින්ම පටන් ගන්නයි යන්නේ. නොවැම්බරයේ සිසිරය වුණත් ශීතල ගැනෙන්න පුළුවන්. දෙසැම්බරයේ ශීතයි. ශීත ඍතුවයි. ශීත වුණත් කාලගුණය වෙනස් විය හැකියි. දෙසැම්බරයේ මුල උණුසුම් සුළං දහරා දකුණු බටහිරෙන් හමා එන්න පුළුවන්. ශීත ඍතුව වුණත් ඇතැම් විට ශීත නැති වෙන්න පුළුවන්. දෙසැම්බරයේ මැද තමයි සැබෑම ශීත කාලය. දෙසැම්බරයේ උණුසුම සාමාන්‍යයෙන් 0ට අඩුයි. උෂ්ණත්වය ඍණ 10ටත් අඩු ශීත කාලගුණය පවතී.
ගංවොන්ඩෝ වල නම් උණුසුම ඍණ 20ටත් අඩුවෙන්. 1927 දී සෝල් නුවර උෂ්ණත්වය ඍණ 23.15 බැස තිබෙනවා. ඒ තමයි සෝල් වල වාර්තා තැබූ වැඩිම ශීතල. ඒත් දෙසැම්බරයේ වාර්තාගත ශීතයක් ඇතිවෙන්න තියෙන ඉඩ අවමයි. ශීත වායු රැලි තල්ලු වී යන නිසා බටහිර මුහුදට ඉහළින් හිමවලා බිහිවෙනවා. චුංචොන්ඩෝ හා ජෝලාඩෝ හිමෙන් වැහි යන්න ඉඩ තිබෙනවා. සෝල් නුවර නම් දෙසැම්බරයේ එතරම් හිම නැහැ. හිම පතනයට වඩා ශීතලටයි දෙසැම්බරයේ සෝල් නුවරදී ඔබ සූදානම් විය යුතු. පැඩින් ජැකට් හෝ ශීත කබාතියේ නම් සංචාරයට අපහසුවක් වෙන්නේ නැහැ. කොරියාවේ ශීතල වගේම උණුසුමක් තිබෙනවා. වැසි වැටෙන දවස් හිම වැටෙන දවස් තිබෙනවා. සමහර දවසට පායනවා. ඒත් සංචාරයට කදිම දේශගුණයක් කොරියාවේ තිබෙනවා. හැම ආකාරයකටම දේශගුණ තත්ත්වයන් ඔබට අත්විඳින්න පුළුවන්. සමහරු කියනවා කොරියානු සංචාරයට මැයි තමයි සුදුසුම කියලා. තව කෙනෙක් කියනවා නැහැ ඔක්තෝබරය කියලා. ඒ හැර කොරියාවේ සංචාරයට සුදුසුම මාසයේ අප්‍රේල්, අගෝස්තු, දෙසැම්බර්, සැප්තැම්බර්, මාර්තු, ජනවාරි, ජුනි, පෙබරවාරි, ජූලි, නොවැම්බර්. මම ඔබට සහතිකවම කියනවා ඕනෑම කාලයක කොරියාව අපූරුයි.